Hi friends, welcome back to my YouTube channel. I'm Chatu. So in this video, I will show you how to I spend my day with books. මම අවුරුද්දක් තිස්සේ බලන් හිටපු දවස් අද උදා අද 2025 සැප්තැම්බර් 30. මම අද ආවා කොළඹ ඉන්ටර්නැෂනල් බුක් ෆෙයාර් එකට. ඒක තියෙන්නේ සැප්තැම්බර් 27 ඉඳන් ඔක්තෝබර් 6 වෙනකම් උදේ 9 ඉඳන් රෑ 9 වෙනකම් BMS පරිශ්‍රයේ බුක් ෆෙයාර් පැවැත්වෙනවා. පොත්වලට ආදරය කරන හැමෝම හැම අවුරුද්දෙම මෙතනට එකතු වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් අද ෆස්ට් ටයිම් තමයි මමත් යන්නේ. අපි බලමු වීඩියෝ එකෙන් දිගටම රැඳිලා ඉන්න. ෆස්ට් ටයිම් BMS එකට යන ඒ වගේම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන කෙනෙක් නම් මම ගිය විදිය ගැන මම පොඩි අයිඩියා එකක් ගන්න කියන්නම්. මම ගියේ වේයන්ගොඩ ඉඳලා වේයන්ගොඩින් දෙමටගොඩ ට්‍රේන් එකේ. එතනින්ම 154 බස් එකේ තමයි BMS එකට ගියේ. ඔයගොල්ලෝ කොළඹ ෆෝර්ට් එකේ ඉඳන් යනවා නම් එතනින් තුම්මුල්ල හන්දියට ගිහින් තුම්මුල්ලෙන් ඒත් යන්න ඕනේ 154 බස් එකේ. අපි BMS එකට යනකොට එතන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. අපි එතනට යනකොට වෙලාව උදේ 11ට විතර ඇති. ඇත්තටම උදේම යන තරමට තමයි හොඳ අපිට පහසු. එතකොට පොත් කියවන කෙනෙකුට විතරක්ම නෙමෙයි මේ අවස්ථාව. තමන්ගේ රැකියාවත් එක්ක ගෙදර වැඩත් එක්ක කාර්යවල බහුල වෙලා ඉන්න ඕනම කෙනෙක් තමා වෙනුවෙන් දවසක් ස්පෙන්ඩ් කරන්න මේක හොඳම අවස්ථාවක්. පොත් කියන්න මැජික් එකක්. මොකද ඔබ පුටුවේ සිටියදීම ඒට පුළුවන් ඔබව ගව්ගානක් ඈතට අරන් යන්න. මෙහෙම කියන්නේ කැට්රිනා මේයර්. ඇත්තටම ඒ කතාව අද තමයි මට හරියටම තේරුණේ. මොකද මේ පුංචි වීඩියෝ ක්ලිප් ඇතුලේ ඔයාලට පේන ඇති වයස් වේදයකින් තොරව ඒ මැජික් එකේ රසය දාන්න මිනිස්සු බුක් ෆෙයාර් එකට මේ විදිහට ඇදෙන විදිහ. මෙතනින් ටිකට් එකකුත් අරගෙන අපි මෙන්න මේ විදිහට එන්ට්‍රන්ස් එකකින් ඇතුළු වුණා. එතන ඔයාලට පික් මී ඇප් එකෙනොත් ටිකට් බුක් කරන්න පුළුවන්. ටිකට් ගන්න තැනින්ම අමතක නොකර අනිවාර්යෙන්ම මැප් එකක් ගන්න. ඒක ඔයාලට ගොඩාක් පහසුයි. අපි BMS එකට එද්දී උදේ 11 පහුවන නිසා අපි ඩිසයිඩ් කරා මුලින්ම බ්‍රෙක්ෆාස්ට් අරගෙනම ස්ටෝල් වලට යනවා කියලා. මුලින්ම අපි ගියේ මෙන්න මෙතනට. අතරම මෙතන කෑම හරිම රසයි. හොඳම ක්වොලිටි එකට තිබ්බා. බුක් ෆෙයාර් එකට එන කෙනෙක් කෑම ගැන වොරි වෙන්න අවශ්‍යම නැහැ. ඇත්තටම තමගේ බජට් එකට ගැලපෙන ඕනම කෑමක් අපිට මෙතනදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සහ වෙන පාරවල් වලට වැඩිය මෙතන ගොඩාක් ඇඩ්වාන්ස් විදියට ෆුඩ් ස්ටෝල් හැමතැනම තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. අපි මුලින්ම ගියේ ස්ටේ විජේතුංග පබ්ලිකේෂන් ස්ටෝල් එකට. මෙතනින් අපි ෂෝට් නෝට්, පාස් පේපර්ස්, බුක්ස් ගත්තා. එතකොට අපිට 20%ක ඩිස්කවුන්ට් එකක් තමයි හම්බුනේ. ඒතර ස්කූල් යන ළමයෙක් නම් අනිවාර්යයෙන්ම යන තැනක් තමයි මෙතන. ගොඩාක් ස්ටෝල්ස් තියෙන 20% සහ 30% ඩිස්කවුන්ට්. අපේ බජට් එකට ගැලපෙන විදිහට ක්වොලිටි හොඳ පොත් අපිට ගන්න පුළුවන් BMS බුක් ෆෙයාර් එකට ආවොත්. ඊට පස්සේ ආවේ අකුර බුක් ස්ටෝර් එකට. අපි මෙතනින් බලුවේ එක්සර්සයිස් බුක්. මෙතන එක්සර්සයිස් බුක් තියෙනවා 30% ඩිස්කවුන්ට් එකට. හොඳම ක්වොලිටි B5 CR පොත් මෙතනින් ගන්න පුළුවන්.
ස්ටුඩන්ට් කෙනෙකුට ගොඩාක් වටිනවා. අනිවාර්යයෙන්ම වරද්දන්න එපා මේ ස්ටෝ එක. මම forget me not book එක හොයන යන ගමන් ආවා ආශිර්වාද ස්ටෝ එකට. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. හරිම ක්‍රියේටිව් විදිහට මේ ස්ටෝ එක හදලා තියෙනවා. ඕනම කෙනෙක්ට යන්න හිතෙන විදිහට. මෙතන මට forget me not book එක නම් හම්බුන්නේ නැහැ. හැබැයි මම මෙන්න මෙතන තමයි නැවතුනේ. මැන්ඩෙලා ආර්ට් බුක්. මම මෙතනින් පොත් දෙකක්ම ගත්තා. මමයි නංගි. ඇත්තටම මැන්ඩෙලා ආර්ට් බුක් වල ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා මේ ආශිර්වාද ස්ටෝ එකේ. අපි ඊළඟට ගියම් හෝල් එකේ තිබුණ සරසවි බුක් ස්ටෝල් එකට. මෙතන ඇත්තටම ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. බුක් ෆෙයා යන්න කලින් අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් ඇතුව යන්න. මං ගන්න පොත් මොනවද? ඒ අදාළ පබ්ලිකේෂන්ස් ලගේ සයිට් වල පොත් තියෙනවද කියලා බලලා ප්ලෑන් එකක් හදාගෙන ගියොත් ඇත්තටම ලොකු පහසුවක්. නැත්තම් ඉන්න ක්‍රවුඩ් එකත් එක්ක අපිට ඒක මැනේජ් කරගන්න හරිම අමාරු වෙනවා. ඉංග්ලිෂ් පොත් ලවස්ලා යනම තැනක් තමයි බාගන් ස්ටෝර්ස්. ඇත්තටම එතනින් 50% ඩිස්කවුන්ට් එකක් මේ පාර දීලා තිබුණා. අපි ඊළඟට යන්නේ ගොඩගේ පබ්ලිකේෂන් ස්ටෝල් එකට. ගිහින් බලමු. Don't say yes when you want to say no. තීරකය හොබයි. ඇත්තටම ඒක නම් මං ගන්නම ඕන පොතක් කියලා මට හිතුණා. ගැලපෙනම කෙනාට ගැලපෙනම පොත හම්බෙලා. ගොඩගේ ස්ටෝර් එකෙන් මම ආසම තැනට ආවා. එතන තියෙනවා මේ දවස්වල ට්‍රෙන්ඩ් ඉන්න පොත් ගොඩාක්. ඒ අතරින් මේක මතකද? මුද්දරස්වල මේ දවස්වල හිට්ම පොතක් තමයි කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ මුද්දරස්වල. ඒ වගේම කැමීලියා, බාලාංශේ, ඒ වගේ ගොඩාක් හිට් පොත් මෙතන ගොඩාරියක් තියෙනවා. ඒ වගේම ටොසික්. ඇත්තටම මම මේ පොතට අසීතුන ගන්නත් මොහන් රාජ් මඩවලසගේ
ටොසික් බුක් එක. කියවපු ළමයි කමෙන්ට් එකක් දාන්න බලන්න හොඳයිද කියලා. ස්කූල් අයිටම් ගන්නනවා යන්න ඕන ස්ටෝල් එකක් තමයි මේ පෙන් ස්ටෝල් එක. පෙන්ස්, බුක්ස්, පෙන්සිල් ඕනම දෙයක් මෙතනින් ගන්න පුළුවන්. මේ බාර බුක් ෆෙයාර් එකේ පොත් කෑම විතරක් නෙමෙයි එක ගේම්ස් වර්ගයක් තිබ්බා. ඇත්තටම ළමයින්ට ඕන කෙනෙක්ට ප්ලේ කරලා දාගෙන හිස් අතින් නැතුව මොනවා හරි අරන් යන්න පුළුවන් විදිහේ ගේම්ස් හැමදාම ඕගනයිස් කරලා තිබ්බා. 언제부터 네가 남자로 보여 어느새 얼굴이 화끈거리고 행동 하나하나가 조심스러워지는데 넌 어때 언제부터 난 너밖에 안 보여 ඒ වගේම මේ පාර බුක් ෆෙයාර් එකේ තවත් විශේෂ දෙයක් තමයි මම දැක්කා. අලුතෙන් යන කෙනෙක්ට උනත් වැරදීමකින් තොරව යන්න හැමතැනම මැප් එක දාලා තිබුණා. එන්ට්‍රන්ස් එකේ විතරක් නෙමෙයි බුක් ස්ටෝල් වල මැදින් යන්නේ තැනකම වගේ මැප් එක තැන් තැන් වල ස්ථාන වල තිබුණා. අපි දැන් මේ හොයන් යන්නේ අයිස්ක්‍රීම් ගන්න. එමරිච් එකේ අයිස්ක්‍රීම් එකක් ගන්න තමයි දැන් යන්නේ. අපි බලමු කොහොමද කියලා. මෙතන එමරිච් එකේ ෆ්ලේවර්ස් 6ක් තිබුණා. එක අයිස් එකක් 250යි වෙන්නේ. එක අයිස් එකකට ඇඩ් වෙන්නේ එක ෆ්ලේවර් එකයි. අපිට මේ 6න් කැමති එකක් තෝරගන්න පුළුවන්. අපි දෙන්න තෝරගත්තේ කුකි. මට කුකි අයිස් එකක් තමයි තෝරගත්තේ. හැබැයි හිතපු තරම් සැටිස් නම් නැහැ ඒ අයිස් එක. බත් පොඩි බඩකින්නට ඕකේ. ඔයාලා බුක් ෆෙයාර් යන කෙනෙක් නම් මගේ වීඩියෝ එක බලනවා නම් මම කියන්නම් මගේ අයිඩියා එක අනුව මගේ ඔපිනියන් එක අනුව මොනවද හොඳම බුක් ස්ටෝල්ස් කියලා. මේක මගේ අදහසක් විතරයි. ඔයාලත් කමෙන්ට් එකක් දාන්න යටින් අනිවාර්යෙන්ම. මම හිතන විදිහට ආශිර්වාද ස්ටෝල්ස්, කොටගේ, MD ගුණසේන, අරටුව, සරසවිය මෙන්න මේ වගේ ස්ටෝල්ස් වලින් අපිට ගොඩක් පහසුවෙන් අපිට අවශ්‍ය හොඳ ක්වොලිටි බුක්, ට්‍රෙන්ඩින් බුක් ගැනීමේ හැකියාව තියෙනවා හොඳම වට්ටම් වලට.
අපි දැන් ගෙදර එන්න පිටත් වුණාට අන්තිමට මෙන්න මෙතෙන්ටත් ගියා. මෙතන ඇත්තටම ෆොටෝස් ගන්න පුළුවන් ලොකේෂන් එක. පොඩි බබාලට ඇතුලේ සෙල්ලම් කරන්න එහෙම මේ තියෙනවා. අපි ඉස්සරහින් ඉඳගෙන ෆොටෝස් උත් අරගෙන අන්තිමට ගෙදර එන්න පිටත් වුණා. එන්ට්‍රන්ස් එකේදීම මෙන්න මේ ලොකු මැප් එකක් තියෙනවා. ඔයාලට මෙතනින් බලාගෙනත් ස්ටෝර්ස් වලට යන්න පුළුවන්. මැප් එක ගන්න බැරි වුණොත් මෙන්න මෙතන අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලට මේ වම් පැත්තෙන් පේනවා වගේ පික් මැප් එකෙන් මේ QR කෝඩ් එක ස්කෑන් කරලා ෆී ටික ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි උදේ බුක් ෆෙයාර් එක ඇතුළට යනකොට වෙලාව උදේ 11යි. අපි දැන් හවස ෆෙයාර් එකෙන් එළියට එනකොට වෙලාව හවස 4ට පහුවෙලා. ඉතින් පොත් එක කාලය ගෙවෙද්දි කාලය යනත් තේරෙන්නේ නැහැ කියලා ඔයාලට හොඳටම තේරෙනවා ඇති. අනිවාර්යයෙන්ම වගේ කෙනෙක් ඉන්නවනේ අනිවාර්යෙන් යන්න අද අවසාන දවස මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ බුක් ෆෙයාර් එකේ අවසානම දවස. ඒ කියන්නේ ඔක්තෝබර් 6 මට කලින් අප්ලෝඩ් කරන්න බැරි වුණා. අද තමයි මම අප්ලෝඩ් කරන්න වීඩියෝ එක. නොගිය කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම යන්න. මොකද රෑ 9 වෙනකම් බුක් ෆෙයාර් එක විවෘතයි. පොත්වල ආදරය කරන ඔයාටයි මේ ලස්සන අවස්ථාව. මෙන්න මෙහෙම තමයි අද මගේ දවස නිමා වුණේ. මම අද ගත්තු දේවල් මොනවද කියලා මම අද වීඩියෝ එකේ අවසානම දාලා තියෙනවා. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මාත් එක දිගටම බලන්න හිටියා. හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉස්සරහට තවත් අලුත් ලස්සන වීඩියෝස් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. අදට සමු ගන්නවා. Stay tuned. Bye.